හයි කොහොමද ඔයාලට නුවර අවට තියෙන ලස්සන ප්ලේස් දෙකක් බලන්න යන්න තමයි අපි දැන් මේ ලෑස්තිය. බලමු අපි කොහෙද යන්නේ කියලා. බස් එකේ තමයි අපි යන්නේ. ඉතින් මේ අපි යන්නේ නයිට් එකක් ඕෆ් වෙලා උදේ. හැබැයි මේ දවසේ රාත් අපිට ආය වැඩ ඒත් ඒක ගානක් නෑ. මොකද යාළුවෝ ඉන්න තැන තමයි සතුට තියෙන්නේ. ඒ නිසා වෙන කිසිම දෙයක් නෑ. අපි ඉතින් කොච්චර අමාරු වුණත් ගමන යනවා. අපි ඉතින් බස් එකේ ගිහින් බැහැලා ඊට පස්සේ අපි ට්‍රිවිල් එක තමයි ගියේ. පේනවනේ ඔක්කොම එක ට්‍රිවිල් එකේ අපේ කට්ටිය 6 දෙනෙක් හිටියා. 6 දෙනාම ඉතින් එක වීල් එකේ තමයි ගියේ. ප්ලේස් එක කොහෙද කියලා මම ඔයාලට කියන්නම්. අපි දැන් ට්‍රිවිල් එකේ ඇවිල්ලා බැහැලා ප්ලේස් එක තියෙන තැනට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න එහෙනම් අපි ආව ප්ලේස් එකට. දැක්කනේ අපි ආපු විදිය. ඒ කියන්නේ කැලේ මැදින් අඩිපාරක් දෙකේ තමයි එන්න තියෙන්නේ. ඒ ප්ලේස් එකට ආවහම පිස්සු හැදෙනවා ඉතින්. නාරම්පනාව පැත්තේ තමයි මේක තියෙන්නේ. ඒත් මම හරියටම ලොකු විස්තර කියන්න දන්නේ නැහැ. මට හිතෙන විදිහට මේ වගේ ප්ලේස් නම් හැංගිලා තියෙන තරමටම හොඳයි. මොකද ඉතින් එතකොට මේ වගේ තැන්වල ලස්සන ඒ විදිහටම රැකිලා තියෙනවා. ඔයාත් බලන්න යනවා නම් ඒ වගේ ලස්සන ඒ විදිහටම තියෙන දීලා එන්න. වැඩි වීඩියෝ මුකුත් ගත්තේ නැහැ. අපි හොඳට එන්ජොයි කළා. එන්ජොයි කරලා ඉවර වෙලා අපි ගියා සෙකන්ඩ් ප්ලේස් එකට. යාළුවෙක් කලින් ගිහින් තියෙනවා කිව්වා. හැබැයි එයාටත් මේ සෙකන්ඩ් ප්ලේස් එකට යන පාර හරියට මතක නැහැ. ඒ වුණාට ඉතින් අපි කතාවෙන් ඒ තැන හොයාගෙන ගියා. මේක තමයි ප්ලේස් එක. බලන්නකො ඉතින් වව්. මෙතන ගියාට මම වැඩි වීඩියෝ ගත්තේ නැහැ. අපි ඉතින් එන්ජොයි කළා. තියෙන වීඩියෝ ක්ලිප්ස් ටික මම ඔයාලට දාන්නම්. අපි මේ ප්ලේස් එකේ නම් ගොඩක් වෙලා හිටියා. වීඩියෝස් ගත්තා, ෆොටෝස් ගත්තා. ඒ වීඩියෝස් තමයි මම ඔයාලට දාලා තියෙන්නේ. ඔයාලත් ආවොත් පරිස්සමෙන් ඉන්න. අපිත් පරිස්සමෙන් ගොඩක් වෙලා ඉඳලා තමයි ආවේ.
මේ වගේ ප්ලේස් එක යාළුවෝ එක්ක මෙහෙම ඉන්නකොට වෙලාව යනවා ඉතින් හොයන්නත් බෑ. දන්නේම නැතුව ගොඩක් රෑ වෙලා. අපි ඉතින් ඊට පස්සේ ආපහු ටකල එන්න පිටත් වුණා. මොකද මේ දවසේ ඉස්සෙල්ල මං කිව්වා වගේ අපිට නයිට් රෑ වැඩ. ඔන්න ඔය විදිහට තමා අපි නාරම්පනාවේ තියෙන ලස්සන දියැලි දෙකක් බලන්න ගියේ. තව ප්ලේස් ගොඩක් තියෙනවා. ඒවට අපි යන බ්ලොග්ස් ඔයාලට මම අරගෙන එන්නම්. එහෙනම් පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න.